බංඩ ගිය කිතුල් ගහේ බංඩ ගිය කිතුල් ගහේ හේන කොටල දුරුතුම හේ ඇඟ නිවන්න යන්නේ කොහේ හිතල බලලා අන්තිමේදී නැග්ගා උස කිතුල් ගහේ ටික බඩ ගාන ගමන් මිනිහ නැංගේ ඉහළ බලන් බණ්ඩට හරි හිනා ගියා රාමුට්ටිය දැකපු ගමන් රාමුට්ටිය ලිහන ගමන් මිනිහ හිටියේ හොඳට බලන් පෙනත් එක්ක රාබොන හැටි මතක් වුණා කෙලක් හලන් ගහෙන් බැහැල මිනිහ ගියා රාමුට්ටිය අතේ තියා හිතුවා මම මේක බොන්න යන්නේ කොයිට දැයි කියා බංඩ ගියා කිතුල් ගහේ බංඩ ගියා කිතුල් ගහේ ගෙදරට හොර රහසේ ඉතින් හැමදාමත් යන්න තුටින් බංඩ හැරුණේ යන්න කියලා ඇසිලියගේ ගෙදර කෙලින් ඇසිලියෝ උඹේ මිනිහා ජයේ කියලද බොට යන්න ගියේ බොනවට මේ රාමුට්ටිය කැමතිද ළඟ ඉදන් ප්‍රියේ ඇසිලිය රෙදි හැට්ට හදා ආවේ පෙරට කොමලේ දදා අනේ බණ්ඩෝ වරෙන් මෙහෙට කොට ගැස්මන් දෙන්න හදා බණ්ඩ ගියා කිතුල් ගහේ බණ්ඩ ගියා කිතුල් ගහේ රාමුට්ටිය එම්පි වුණා බණ්ඩ හොඳට සූර වුණා මේ අතරෙම ඇසිලියගේ මිනිහ ගෙදර පාතුණා අනේ අම්මප මේක මොකද කලින් ගෙදර ආව නොවේද මිනිහ ළඟට ගිය ඇසිලිය දැම්මේ අඟර දඟර ඇවිද බණ්ඩගේ වෙරි හිඳුන බොලේ වැටට උඩින් පැන්න කැලේ කළුවරේම දුවල ගිහින් බණ්ඩ වැටුණ කොහිලවලේ බණ්ඩ ගියා කිතුල් ගහේ